හායි කොහොමද ඔයාලට ඔන්න අපි තවත් ටුවර් එකක් යන්න ප්ලෑන් කරගෙන මේකට යන්න තමයි මේ ලෑස්ති වෙලා එයාපෝට් එකට ආවේ. ඇත්තටම අපිට ටික වෙලාවක් තිබ්බා එයාපෝට් එකේ ඉඳලා පැය 3:00කට කලින් අපි සාමාන්‍යයෙන් ඉන්නේ. ඒ වුණාට අපිට ටිකක් කලින් ආවා. මොකද අපි මේ පාර ෆ්ලයි කරන්නේ ෆ්ලයි ඩුබයි ෆ්ලයිට් එක. ඉතින් චුට්ටක් කලින් ආවා. කොහොම වේද කියලා දන්නේ නැති නිසා තත්ත්වේ අපි ටර්මිනල් 3 එකෙන් තමයි ගියේ. ඇත්තටම මේක ඔපරේටඩ් බයි එමිරේට්ස්. ඒක නිසා ඒ වුණාට මං හිතන්නේ දන්න විදිහට මෙයාලා බස් එකේ අපි වෙක්කගෙන යනවා මේ ටර්මිනල් 2 එකට ෆ්ලයි ඩුබයි ෆ්ලයිට්ස් තියෙන තැනට. ඉතින් අපිට ඉතින් පොඩි අකරතැබ්බ ටිකක් වුණා මේ පාර ෆ්ලයි කරන්න යනකොට. ඇත්තටම මම මුලින්ම කියලා ඉන්නම්කෝ අපි කොහටද ෆ්ලයි කරන්න කියලා. ඇත්තටම මෙන්න මෙහෙ බලන්න දන්නවද කියලා ටෂ්කෙන්ට් කියන්නේ උස්බෙකිස්තාන් වලට තමයි අපි මේ පාර ටුවර් එක දාගත්තේ. මේ පාර අපිත් එක්ක තව යාළුවෙකුත් එකතු වුණා. දැක්කම මේ වීඩියෝස් වල දැක්කනේ අපේ ලොකු පුතාව. එයාට ස්කූල් නිවාඩු නිසා අපි ආවත් මේකට එකතු කරගත්තා. ඇත්තටම මගේ බර්ත්ඩේ එකක් ළඟ තිබ්බා. ඉතින් ඒක නිසා අපි ඒකත් අල්ලලම දවස් 5ක ටුවර් එකක් මේ යන්නේ. ඒ කියන්නේ 4 nights 5 days. ඔයාලට මේ උස්බෙකිස්තාන් වල ටුවර් එක ඩුබායි ඉන්න කෙනෙකුට නම් ට්‍රැවල් ඒජන්සි එකකින් ඔයාලට පැකේජ් එකක් ගන්න පුළුවන්. ඒ වුණාට අපි පැකේජ් එකක් අරගෙන ගියේ නෑ. මොකද අපිට කරදරයි වගේ දැනෙච්ච නිසා. අපිට තොර රිලැක්ස් යන්න පුළුවන්. අපි තනියම මේක ටුවර් එක ප්ලෑන් කරලා ගියාම ඒක නිසා අපි තමයි වීසා on arrival මේ ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එකට සහ UAE රෙසිඩන්ස් වලට ඒ අරින්න නම් නැහැ. ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එකට දෙන්නේ නැහැ. UAE රෙසිඩන්ස් නිසා අපිට on arrival වීසා හම්බුණා මේ රටට. ඉතින් UAE ඉන්න කෙනෙක් නම් ඔන්න අනිවාර්යෙන් try කරලා බලන්න. එච්චරම ලස්සනයි කියලා හිතුවේ නෑ මුලින්ම ෆොටෝස් වලින් දැක්කට පස්සේ. ඒ වුණාට මම ගොඩක් සර්ච් කරලා බලනකොට දෙසැම්බර් වල එහෙම මාර ලස්සනයි. ඒක නිසා තමයි අපි ගොඩක්ම මේ ප්ලෑන් කරලා ඉවර වෙලා හදිස්සියේ යන්න ඕන ට්‍රිප් එකක් නිසා මේක මේ රටට යන්න තීරණය කරේ. අපි තව රටවල් ගොඩක් බැලුවා යන්න ඕනේ කියලා. නමුත් මේ රට හොඳයි කියලා අපි අන්තිමට තීරණයකට ආවා. ඉතින් අපි ඔහොම ඇවිල්ලා කොහොම හරි ඔන්න උස්බෙකිස්තාන් වලට ලෑන්ඩ් කරා. ඒ කියන්නේ මේ මේන් සිටි එක තමයි ටෂ්කෙන්ට්. ටෂ්කෙන්ට් වල මේක ගොඩක් ලොකු රටක්. ඒ කියන්නේ ගොඩක් ටුවරිස්ට්ලා ඉන්නේ මේ ටෂ්කෙන්ට් කියන සිටි එකට. මොකද එහෙ තමයි සාමාන්‍යයෙන් දේවල් බලන්න තියෙන්නේ. ඒක නිසා ඉතින් අපි බැස්සා. එතනින් බැහැලා ෆ්ලයිට් එක ඇත්තටම අපිට එදා ෆ්ලයිට් එක පැය 4:00මාරක් විතර ඩිලේ වුණා. ඒක වෙනම කේස් එකක් වුණේ අපිට. ඇත්තටම අපි ෆ්ලයිට් එක ළඟටම ගිහිල්ලා අපිව හරවලා යවුවා. එයාලට ඊට කලින් කියාගන්න බැරි වුණා මේක ෆ්ලයිට් එකේ මොකක් හරි ටෙක්නිකල් ඉෂුව එකක් කියලා. ඉතින් ඒත් කමන්නේ. ඉතින් යන්න බෙපැද්දෙන් දාගත්ත එක නිසා අපි ටුවර් එක ආවා. ඉතින් අපි බැස්ස ගමන් අපිට දැනුනේ මම හොඳ වෙලාවට හෑන්ඩ් ලගේජ් එක අපේ ජැකට්ස් අරගෙන ආවේ. මොකද එහි සීතලයි කියලා දන්නවා. ඒ වුණාට බැස්සට පස්සේ තමයි දැනගත්තේ හොඳටම සීතලයි කියලා. කූල් වෙනවා, ෆ්‍රීස් වෙනවා ඇත්තටම අපිව. හොඳ වෙලාවට අපි එයාපෝට් එකේම ජැකට්ස් දාගෙන තමයි ආවේ. ඒක නිසා ඒක එච්චර ලොකු ඉෂුව එකක් වුණේ නැහැ. ඉතින් අපි හිටියේ වයන්දම් කියන හොටෙල් එකේ. මේක තමයි අපේ රූම් එක. අපි 4 නයිට්ස්ම අපි මේ රූම් එකේ තමයි ඉන්නේ. අපි මෙතන ඉඳලා තමයි ඉතුරු ඒවා ටිකට යමු කියලා ප්ලෑන් කරගත්තේ අපි දෙන්න. මොකද අපි තව තැනකට යනවා. එතනට යන්න එක සිටි එකක්. ඒකත් ඒ සිටි එකට යන්නත් මෙතන ඉඳලා යමු කියලා අපි තීරණය කරා. ඉතින් අපි හොටෙල් එකත් බලලා ඒක කම්ෆර්ටබල් කියලා හිතුන නිසා අපි ඒකම ඉන්න තීරණය කරලා අපි දැන් චුට්ටක් එළියට බැස්ස පුතාව තියලා මොන හරි කන්න බොන්න බට් එකක් ගන්න. මොකද අපි යනකොට ටිකක් රෑ වුණා. මොකද අපේ ෆ්ලයිට් එකත් ඩිලේ වෙච්ච නිසා. මොකද පැය 4:00මාරක් විතර එක ඩිලේ වුණා. නැත්නම් අපි සාමාන්‍යයෙන් හවස 5 විතර වෙනකොට වගේ මෙහි ලෑන්ඩ් කරන්න තමයි ටයිම් එක තිබ්බේ. ඒත් අපි
වෙලා ගියා. සාමාන්‍යයෙන් 8:00-9 වගේ වුණා. ඉතින් මේ තියෙන්නේ සුපර් මාකට් එකක්. ඒ හොටෙල් එක ළඟම තිබ්බා. අපි සිටි එකෙන්ම තමයි හොටෙල් එක බුක් කරේ. මොකද අපිට හැම තැනටම ළඟයි එතන ඉඳලා. ඒක නිසා අපි ග්‍රෑන්ඩ් හයත් එකත් අපේ ළඟ තිබ්බේ. අපි එතෙන්ට ගියා බුක් කරන්න. ඒ වුණාට ඒකේ ගොඩක් ෆුල් වෙලා තිබ්බේ. මොකද මේ කාලේ මං හිතන්නේ සීසන් වගේ කට්ටිය එනවා මේ පැත්තට පොඩ්ඩක් ඇවිදලා කරලා යන්න මං හිතන විදිහට. ක්‍රවුඩ් එකක් ටිකක් එළියේ හිටියා. එයාපෝට් එකෙත් ලොකු සෙනඟක් හිටියා. ඉතින් අපි හින්දා මොනවා හරි කැමරාත් අරගෙන යන් කියලා පොඩි shopping පාරක් දාලා අපි දෙන රූම් එකට ගියා. ඉතින් අපි හොඳ සනීප නිින්දක් දැම්මට පස්සේ උදේ නැගිට්ට ගමන් අපි දැක්කේ මෙන්න මේ වීව් එක. ඇත්තම කිව්වොත් අපි ඊයේ රෑ මෙහෙට ලෑන්ඩ් කරනකොට ස්නෝ කරනවා තියා හිතන්නවත් තිබුණේ නෑ. හිතලවත් තිබුණේ නෑ ඇත්තටම කිව්වොත්. අපි ඒත් ඇහුවා ගොඩක් අයගෙන් මෙහෙට ස්නෝ කරයිද මොකද කියලා. ඒනට යාලටත් තාම ගැරන්ට් කරලා කියන්න බෑ කිව්වා මෙහෙ තත්ත්වය කොහොම වෙයිද වැටෙනවද හිම මොකද කියලා. ඊට පස්සේ ඉතින් උදේම නැගිට්ටාම මේක දැක්කාම කියන්නේ රෑ අපි නිදාගත්ත වෙලේ ඉඳලා අපි වෙලිය බැලුවේ නෑනේ. ඒ වෙලේ ඉඳලා මං හිතන්නේ මේ හිම වැටෙන්න පටන් අරන් දෙනවා. නැත්තම් මෙච්චර ගොඩක් හිම වැටලා තියෙන්න බෑ උදේ වෙනකොට. මේ ඉතින් මට නම් මාරම හැපි. මොකද මම ඇත්තටම මේ මෙහෙට එන්න තීරණය කරේ මේ කාලේ වෙනකොට මෙහෙ හිම වැටෙනවා කියලා ඉවරලා මේ දාලා තිබ්බ නිසා. හැබැයි ඒක 100% කියලා තිබ්බේ නෑ. නමුත් වැටෙයි කියන එක තමා තිබුණේ මම net එකේ search කරනකොට. ඉතින් අපි මාර සතුටින් ඉතින් හොඳට වොෂ් එකක් එහෙම දාගෙන අපි ආව බ්‍රෙක්ෆාස්ට් වලට. අපි මේක ඇත්තටම බ්‍රෙක්ෆාස්ට් එක්කම තමයි බුක් කරේ 4 nights 5 days වලට. ඉතින් ඒක නිසා ඉතින් අපරාධෙන් ඉතින් අර කියනවා වගේ බ්‍රෙක්ෆාස්ට් බුක් කරාම නොකත් බෑනේ. ඒ නිසා ඉතින් අපි උදේම මේක 10 මාර වෙනකන් බ්‍රෙක්ෆාස්ට් තියෙනවා කිව්වා. ඉතින් අපි 9 විතර වගේ බ්‍රෙක්ෆාස්ට් ගන්න ගියා. එතකොට මේ තමයි තිබ්බේ බුෆේ එක. ලොකු වරයිටිස් ගොඩක් තිබ්බා. හැබැයි ඉතින් ගොඩක්ම තිබ්බේ මෙහි කෑම. ඊට අමතරව ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් තිබ්බා. ඒ කියන්නේ ටෝස්ට් බටර් ජෑම් ඒවා තිබ්බා. සසේජ් නම් මනම් ඉතින් මම නම් ලොකු කැමැත්තක් තිබෙන්නේ නැහැ. මොකද මම සාමාන්‍යයෙන් බ්‍රෙක්ෆාස්ට් එක ස්කිප් කරන කෙනෙක්. උදේම කනවා කියන එක හරි අමාරුයි. ඒත් ඉතින් මම try කරා මේ පොඩි කෑමක් හම්බෙලා මම මේක try කරන ගමන් මාර රසයි කිරි ටොපි වගේ. ඒක නිසා මේ මම එක කෑවා. උදේම පෙන්රහ කන්න හොඳ නැහැ ළමයි. ඒ වුණාට ඉතින් මම කෑවා. ඊට පස්සේ අපි ඉතින් රූම් එකට ගියා. අද දවසේ අපි මොකද කරන්නේ එළියට බහින්න ඕන නැත්නම් අපේ දවස් ටික ගෙවිලා යනවා. බලන්න තියෙන දැන් බලන්න යන්න ඕන. ඒ නිසා අපි ලෑස්ති වුණා. මෙහෙම ලෑස්ති වෙලා හොඳට ඉතින් ඔළුවේ ඉඳලා පෙරවගෙන යන්න ඕන. මොකද ස්නෝ වැටෙනවා කියන්නේ එළිය ගොඩාක් සීතලයි. ඒ නිසා අපි තුන්දෙනා ඉතින් ඔය විදිහට ජැකට්ස් පෙරවගෙන එළියට බැස්සා. එළියට බැස්සහම නම් අපේ පුතාට මාරම සතුටුයි. යා මේ එකපාරක් ජෝර්ජියා ගිහින් තියෙනවා අපිත් එක්ක. ජෝර්ජියා ගියාම ස්නෝ වැටලා තිබ්බා. නමුත් ලොකුවට තිබුණේ නැහැ. ඒක නිසා ඉතින් එයාත් ආස වුණා මේ ස්නෝ බලන්න. ලොකුම දේ තියෙන්නේ අපි කොච්චර යුරෝප් ට්‍රැවල් කරලා තියෙනවා. ඊස්ටර්න් යුරෝප් ට්‍රැවල් කරලා තියෙනවා. ඒ රටකවත් අපිට ගොඩක් ලොකුවට ස්නෝ ෆෝල් එකක් දකින්න ලැබුණේ නැහැ. කලින් වැටිලා තිබුණා. නමුත් අර ඒ වෙලේ ස්නෝ වැටෙනවා බලන්න ලොකු chance එකක් හම්බුණා. ඉතින් අපි අද උදේ එළියට යනකොට ඉතින් ස්නෝ වැටුණා. මේ වෙන්න මේ විදිහට. ඉතින් අපි කැබ් එකක් බුක් කරගෙන අපි ගියා ටවුන් එකට යන්න ඕන නිසා.
ඉතින් ටවුන් එකට යනකොටත් මාර ලස්සනයි. ගස්වල සුදු පාටට මල් පිපිලා වගේ හිම වැටිලා හරිම ලස්සනයි. අපි මේ යන්නේ කොහෙද කියලා මම එතනට ගියාට පස්සේ කියන්නම්. It didn't freeze, sir. It's going to freeze. We are Amir Timur. Freezing. so cold. Freezing. Yeah. Let's move it. Please throw it at you. හරි දැන් මං කියන්නම් අපි මේ කොතැනටද ආවේ කියලා. මේක තියෙන්නේ හරියටම සිටි එක මැද වගේ. මේකට කියන්නේ අමීර් තෙමූර් ස්ක්වෙයාර් කියලා. මේක තියෙනවා උස්බෙකිස්තාන් හොටෙල් කියලා. මෙහි ගොඩාක් පරණ හොටෙල් එක. ඔය පිටිපස්සෙන් පේන්නේ හොටෙල් එක තමයි. මේ හොටෙල් එක ළඟ තමයි මේ ස්ක්වෙයාර් එක තියෙන්නේ. ඉතින් මෙතන ගොඩක් ට්‍රැවල් කරන කට්ටිය එනවා මේක බලන්න. ඉතින් අනිවාර්යෙන් එතනට යන්න කියලා ඉවල්ලා අපිට මෙන්ෂන් කරලා තිබ්බා අපි සර්ච් කරනකොට. ඉතින් ඒ නිසා අපි මුලින් මෙතෙන්ට යන්න හිතුවා. ඉතින් අපි එතන පොඩි වටයක් කරකිලා බලලා ෆොටෝස් ගහලා එතන ඔයාලට ෆොටෝ ගන්න කට්ටිය ඉන්නවා. ලොකු ගණන් කියයි. ඒක නිසා ඉතින් පොඩ්ඩක් එයාලත් එක්ක කතා කරලා ඔයාලට ෆොටෝස් ගන්න ඕන නම් එයාලට කියලා ගන්න පුළුවන්. මම ලස්සන වීඩියෝ එකක් වගේම ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් ඒකත් අරගෙන අපි ඊට පස්සේ ගියා මෙන්න මේ මාකට් එකට. එතකොට මෙන්න මේ මාකට් එකත් මෙහි ගොඩාක් ප්‍රසිද්ධයි. මේකේ ඇඳුම්, කෑම බීම, අපිට අවශ්‍ය ට්‍රැවලින් බෑග්ස්, ජැකට්ස් හැමදේම කෑම හැමදේම තියෙනවා. නිකන් පොලක් වගේ. මෙහි ගොඩක් ප්‍රසිද්ධයි. ඒකට කියන්නේ චෝර්සු බසාර් කියලා. මේකේ එක විවිධ නම් වලින් ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ මස් මාළු හැමදේම තියෙනවා. ඉතින් මේකේ ගොඩක් ගණන් අඩුයි කියලා තමයි හැමදේම මෙයාලා කියන්නේ. ඉතින් අපේ පුතාට නම් එපා වෙලා හිටියේ. ඒ කියන්නේ සීතල වැඩිකමට. මොකද ඊට පස්සේ එන්න ස්නෝ ෆෝල් එක වැඩි වුණා. අපි හිතුවා අපිට යා ගන්න බැරි වෙද කියලා. මේක නිකන් වැස්සක් වගේම අපිව වෙට් වෙන්න ගත්තා. ගොඩාක් සීතලයි. ඉතින් ඇවිදින්න අමාරුයි. ඒත් ඉතින් අපි ආවේ මෙහි තියෙන තැන් බලන්න නිසා අපි හිමින් ගියා. මොකද අපේ පුතාට ජැකට් එකක් එහෙම ගන්න ඕන වුණා. අපි එක ජැකට් එකයි යාට අපි ගෙනාවේ. අපි හිතුවේ මෙච්චර සීතලක් තිය කියලා හිතුවේ නෑ. ඒ නිසා ඉතින් ගිහින් ගත්තා. මේ තියෙන්නේ මෙහි ට්‍රැඩිෂනල් බ්‍රෙඩ් එකක්. ඔයාලා ආවොත් අනිවාර්යෙන් මේක try කරන්න. මම නම් එකක් ගත්තා. මේක නිකන් කන්නත් පුළුවන්. අපේ ඉතින් පාන් වගේම තමයි. එයාලා මං හිතන්නේ මේක පෝරණු වල දාලා තමයි හදන්නේ. මම ජෝර්ජියා වල ගියාමත් එයාලගේ ප්‍රධාන කෑමක් තමයි පාන් එක. ඉතින් මම මෙහිදී try කරා. ඔයාලා ඒක කනවා නම් චීස් එක්ක කන්න පුළුවන්. රසයි. මායි පුතයි දෙන්නම try කරා. අපේ මහත්තයා නයි ඉතින් ඔය රටවල් වල ගියාට එක කෑම try කරන්න කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් ඒක නිසා එයා කෑවේ නෑ. ඊට පස්සේ අපි ගියා මෙන්න මෙතනට. මේකට කියන්නේ හස්රාති ඉමාම් කම්ප්ලෙක්ස් කියලා. සාමාන්‍යයෙන් ගොඩක් කටියට මෙතන උඩට යන්න දෙනවලු. අද නම් හැබැයි පොඩ්ඩක් එතන ලිස්සනවා වගේ කියලා එතන ක්ලෝස් කරලා තිබ්බේ. අපිට ඉතින් උඩට යන්න බැරි වුණා. ළඟටම ගිහිල්ලා සමහර අය ෆොටෝස් ගන්නවා. මම දැකලා තියෙනවා. ඒ වුණාට අපිට ගන්න බැරි වුණා. අපි ඉතින් මේ ළඟපාතින් ඈත ඉඳලා ෆොටෝස් ටිකක් අරගෙන ඉක්මනින් ගෙදර ගියා. මොකද පුතාට ගොඩාක් අමාරු වෙලා හිටියේ. මොකද එයාට පොඩි හෙම්බිරිස්සාවකුත් ආවා. මේ සීතල නිසා හොඳ වෙලාවට ඉතින් මම බෙහෙතුත් අරන් ගිය නිසා හිමින් දීලා ඉතින් යාව නිදි කරලා රෑ අපිට යන්න උමනාව තිබ්බා. මෙහි තියෙනවා මැජික් සිටි කියලා තැනක්. ඒකත් නිකන් shopping complex එකක් වගේ. එක restaurants shops අනම් තියෙනවා. එතන බලන්න යන්න. ඉතින් අපි දෙන්න පුතාව රූම් එකේ තියලා අපි දෙන්න යමු කියලා හිතුවා. මොකද ඉතින් එයා එච්චර ඉන්ට්‍රස්ට් උනේ නෑ රෑ වෙලා යන්න සීතලත් වැඩි නිසා. ඉතින් අපි දෙන්න ටැක්සි එකක් දාගෙන මෙතෙන්ට ආවා. මෙතන හරිම ලස්සනයි.
ඒ වෙලෙත් පොඩ හිම වැටුණා. ඊට පස්සේ අපි එතෙන්ට ගියාම නම් ඒක නතර වුණා. ඔයාලට පේනවා ඇති චුට්ට ඒත් හිම වැටෙනවා. මේ හිතට හරියට ලිස්සුවා. මොකද ගොඩ කට්ටිය ගිහිල්ලා අර හිම තද වෙලා එතන පොඩ්ඩක් අර ලිස්සනවා වගේ හයි වෙලා තිබ්බ නිසා ලිස්සනවා. මායි හස්බන්ඩ් හරිම අමාරුවෙන් අතත් අල්ලගෙන ගියේ. මොකද ලිස්සලා වැටුනොත් එහෙම ඉතින් ඔක්කොම ප්ලෑන්ස් ඉවරයි. ඒ නිසා හරි ලස්සනයි ඇතුළ. ඉතින් කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියා බලන්න. මේ තියෙන නිකන් ඒක නිකන් කාසල් එකක් වගේ හදලා තියෙන්නේ. එතන පොඩි සෙල්ලම් කරන ප්ලේ ඒරියාස් අනම්මනම් ඒවත් තිබ්බා. මේ හරියටම කිව්වොත් ඩුබායි වල ග්ලෝබල් විලේජ් වගේ එච්චර ලොකු නැහැ. නමුත් ඉතින් ඇවිදින්න ගොඩාක් ඒක ඇතුලේ තැන් තියෙනවා, බලන්න තැන් තියෙනවා. ඉතින් අපි දෙන්න ඉතින් හිමින් ඇවිදලා වටේම තියෙන දේවල් මොනවද කියලා බලාගෙන හිමීට වටයක් කැරකිලා ඉතින් ගෙදර යමු කියලා හිතුවා. ඉතින් මීට වඩා ලොකු දෙයක් බලන්න එතන තිබුණේ නැති නිසා අනික රැත් වෙලා හින්දා මාරම සීතලයි. ඉතින් ඒක නිසා අපිටත් අමාරුයි. අපි ඉතින් ලස්සනයි කියලා හිතුවට සීතලේ ඉන්න එකත් එක්තරා අමාරු වැඩක්. ඉතින් අපි එදා රෑ ඉතින් ඔහොම තමයි අපි ගෙවුනේ. අපි ඊට පස්සේ රූම් එකට ගිහිල්ලා කාලා බීලා නිදාගත්තා. ඊළඟ දවසේ අපිට තිබ්බ ලොකු ට්‍රිප් එකක් යන ලොන්ග් ඩ්‍රයිව් එකක්. ඒ තමයි අමිර්සෝයි වලට යන්න. මෙහි එකත් සිටි එකක්. මෙහි ඉඳලා පැය 2ක ඩ්‍රයිව් එකක් තියෙනවා. ඉතින් අපි උදේම කාලා බීලා එකට යන්න ලෑස්ති වුණා. අපි එයාපෝට් එකේ ඉඳලා ටැක්සි එකක් අපිට ගන්නකොට පොඩි ටැක්සි එකක් හම්බෙලා. ඉතින් අපිට ඒකේ එන්න ඉඩමදි වුණා අපේ බෑගේජස් උත් එක්ක. ඒක නිසා අපිට එතන හිටපු ඩ්‍රයිවර් කෙනෙක් කතා බහ කරලා අපි යාත් එක්ක තමයි හොටෙල් එකට ආවේ. ඉතින් එතනින් ඇත්තටම ඔයාලා ගන්න එපා වාහන. මොකද හේතුව එතන ටිකක් ගණන්. ඒ කියන්නේ භාගයට භාගයක්ම ගණන් වැඩි. ඒක නිසා හරියටම වාහනේ බලලා ඔයාලා Uber වගේ තියෙනවා එහෙ ටැක්සි වගේක්. ඉතින් ඒ වගේ එකක් බුක් කරගෙන යන්න. ඒක තමයි හොඳම දේ. මොකද සෑහෙන්න මෙහි ටැක්සි වලට ගොඩාක් ගණන් අඩුයි. පොඩි ගාණක් වෙන්නේ ඇත්තටම. ඉතින් ඒක නිසා අපි ඒ වුණාට ඉතින් අපි දැනන් හිටියේ නැහැ. අන්තිමේට තමයි අපි ඉතින් දැනගත්තේ. ඒ වුණාට අපිට මේක ටුවර් එක කරගන්න ඕන නිසා අපි යාටම කෝල් කරා. අපිට මේ ටුවර් එක යන්න ඕන මෙහෙමයි කියලා. අපිට අවශ්‍ය ගාණට අපි ෆික්ස් කරගෙන කතා කරගෙන මේ ගමනේ ගියා. ඇත්තටම මේකත් අමිර්සෝයි කියන්නේ එක රිසෝට් එකක්. ඒකේ තියෙන පොඩි ඇඩ්වෙන්චර් දේවල් ටිකක් කරන්න. ඉතින් අපි මොනවද කරන්න ඕනේ කියලා දැනගෙන හිටියේ නෑ. ඒ වුණාට අපි දැනන් හිටියා කේබල් කාස් එහෙමනම් එතන තියෙනවා කියලා. ඉතින් ඒක නිසා ඒවත් බලන්න ඕනේ හින්දා අපි ඒකේ පොඩි රයිඩ් එකක් යන්න ඕනේ කියලා හිතාගෙන තමයි අපි මේ ගමන ගියේ. ඉතින් අපි එතෙන්ට ගිහලා බලමු කියලා හිතුවා මොනවද සව එතන තියෙන්නේ කියලා කරන්න. මොකද එන ටුවරිස්ලා ගොඩක් ඒ පැත්තට අනිවාර්යෙන් යනවා. ඒක අපිට සජෙස්ට් කරලා තිබ්බා යන්න කියලා. ඉතින් එහෙත් හරියට හිම වැටලා තිබ්බා. හැබැයි අද නම් මාර සනි ඩේ එකක්. සීතලයි. ඒ වුණාට හොඳට ඉරේලිය වැටලා තිබ්බා. ඒ නිසා අපේ ගමනට කිසිම බාධාවක් වුණේ නැහැ. අපි ඉතින් හරි සතුටින් ඒක අත්විඳින්න කියලා අපි තුන්දෙනාම ලෑස්ති වෙලා ගියා. ඉතින් මේ තියෙන්නේ ප්ලේස් එක මිර්සෝයි කියන ප්ලේස් එක. මේකෙන් කේබල්ස් ගාවලින් අපිව අරගෙන යනවා උඩටම, කන්ද උඩටම අරන් යනවා. ඉතින් අපිට මෙතනින් ගන්න පුළුවන් පැකේජස් 2-3ක් තියෙනවා. මගට ගිහින් දාන්න සාමාන්‍යයෙන් උනේ ඩොලර් එක්කෙනෙකුට ඩොලර් 30ක් වගේ මට මතක නැහැ ඇත්තටම ගාන. ඉතින් අපි උනාට උඩටම යන්න ඕනේ කියලා හිතුවා. මොකද ඉතින් අපිට වෙන අද දවසේ කරන්න දේවල් ලොකුවට ඇත්තේ නැති නිසා අපි මේක try කරලා බලමු උඩටම ගිහිල්ලා කියලා වෙලා හිතලා අපි ඉතින් ගියා.
Look here, yeah. Be careful, this is slippery. We're gonna go there, pay again, and then go up, yeah. Amma, you want coffee? Huh? Yes. You? I want. ඉතින් අපි ඔය කේබල් කායක නැගලා මැද්ද හරියට වගේ ඇවිල්ලා ආවහම මෙන්න මේ වගේ තැනක් තමයි තියෙන්නේ. මෙතනින් ඔයාලට පර්චේස් කරන්න පුළුවන් ස්කී කරනවා නම් ගොඩක් අයට. ඉතින් ඒක නිසා ඒකට හැබැයි අවශ්‍ය ඇඳුම් එහෙමත් අපි සල්ලි දීලා ගන්න ඕනේ. එතනදී ලොකු ගාණක් වෙනවා. කියන තේරුමක් නැති නිසා අපි ඉතින් ඒකට ගියේ නැහැ. මොකද ඇත්තටම අපි ඉතින් ස්කී පදින්න දන්නෙත් නැහනේ. ඒක නිසා ඊට පස්සේ ඉතින් අපි ආපහු කේබල් කාර් එකේ නැගලා ඉතින් උඩටම ගියා. එතනින් එහාටත් තව යන්න තියෙනවා. ඉතින් එතනින් එහාට යනකොට තමා මාරම ලස්සනයි. පල්ලෙහා හරිම ලස්සනට පේනවා. ඒ වගේ සුදු පාටයි. හිම දිලිසෙනවා. හිතා ගන්න බෑ. ඇත්තටම මේක නිකන් සුරංගනා කතාවක ජීවත් වෙනවා වගේ හරිම ලස්සනයි. ඉතින් අපි ওই විදිහට උඩටම ගියා. බැලුවා උඩ මොකද වෙන්නේ කියලා. මොකද අපිට එක්සයිටඩ් තිබ්බේ උඩත් මොනවා හරි ඇඩ්වෙන්චර් කරන දේවල් ඇතිද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කට්ටිය ස්කී පදින්නේ. මෙහි ටුවරිස්ට්ලා ඉතින් ගොඩක් ඉන්නේ. ඒ වගේ දේවල් වලට තමයි. අනිත් අය නම් ඉතින් ගොඩක් ඒවා try කරන්නේ නැහැ. මොකද ඇත්තම කිව්වොත් එහෙම ඒකේ පොඩි භයානකකමක් තියෙනවා. ගොඩාක් උඩ ඉඳලානේ ඉතින් මේ පල්ලෙහාට යන්නේ. ඉතින් අපි වගේ දන්නේ නැති කෙනෙකුට ඒ දේවල් කරන්න ටිකක් අමාරුයි. ඉතින් ඇත්තම කතාව ගොත් ඉතින් පිට රටවල් වල ඉන්න ටුවරිස්ට්ලා ඒවට ගොඩක් පුරුදු පුහුණු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා යාලට ලොකු දෙයක් නෙමෙයි. එයාලා ප්‍රැක්ටිස් කරලා තියෙන නිසා හරියම ඊසි විදියට යනවා. හරි ආසයි ඉතින් ওই දේවල් බලන්න. ඒක නිසා ඉතින් අපිත් බලාගෙන වීඩියෝ එකක් අරගෙන හිටියා. උඩ හරියම සීතලයි. ඉතින් ඒ වුණාට මාර රිලැක්ස් ගතියක් දැක්නා. අපිට නිකන් අහස උඩ ඉන්නවා වගේ හැඟීමක් එතෙන්ට ගියාම අපිට දැනුණා. ඉතින් අපි ආපහු එක බලලා පැයක් සාමාන්‍යයෙන් පැය දෙකක් තුනක් වගේ වුණා. ඒ වෙලාව ඉවර කළා අපිට ඊට පස්සේ කිව්වා මෙහෙ තියෙනවා කියලා තව තැනක්. ඒක ලේක් එකක්. මෙහි ප්‍රසිද්ධයි. ඒකත් බලන්න ගොඩක් කට්ටිය එනවා. මේකේ නම චාර්වක් ලේක් කියලා කියන්නේ. ගොඩක් කට්ටිය එනවා මෙතෙන්ටත් ඒක බලන්න. මේ දවස්වලත් තාම වතුර නම් සාමාන්‍ය විදියට තියෙනවා. පේන හැටිද දන්නේ නැහැ. හැබැයි ඉතින් වතුරත් ගල් වෙන සයිස් එකට ලොකු සීතලක් තිබුණා ඇත්තරම. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා එතනත් ෆොටෝස් ගත්තා. අපි යන වෙලාවෙ නම් ගොඩක් කට්ටිය ඉන්නේ නැහැ. ඔයාලට මේ හරියදී හෝස් රයිඩින් වගේ දේවල් කරන්න පුළුවන්. ඔයාලා කැමති නම් ඒකට ඉතින් පේමන්ට් එකක් කරන්න ඕන නිකන් නෙවෙයි. ඊට පස්සේ මට මේ අමුතු කෑමක් හම්බුණා. මම බැලුවා මේක මොකක්ද මේ ස්නැක් එකක් වගේ තිබ්බේ. ඒක ඇවිල්ලා ඇත්තටම ඩ්‍රයිඩ් චීස් එකක්. ඔයාලා එහෙ ගියොත් ඒක අරන් කාලා බලන්න. එක එක ෆ්ලේවර්ස් වලින් තියෙනවා. හරි රසයි. ඊට පස්සේ ඉතින් තව තැන් දෙක තුනකට යන්න උවමනාවක් තිබ්බ. හැබැයි ඒව ඔක්කොම කඳු. ඉතින් එකම දේ බලන්න තියෙන්නේ හිමත් එක්ක. ඉතින් එහෙට මෙහෙට ඇවිදින්න තමයි තියෙන්නේ හිම කඳු. ඉතින් අපි ඉතින් එච්චර ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබුණේ නැහැ කඳු වල ආපහු නගින්න. ඒක නිසා අපි ඩ්‍රයිවර්ත් එක්ක කතා කරගෙන ආපහු ටෂ්කෙන්ට් වලට ආවා. ඊට පස්සේ අපේ හස්බන්ඩ් ඉතින් බඩගිනි කියලා හරිම අමාරුවෙන් හිටියේ. ඒක නිසා අපි ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් තියෙනවා කියලා කිව්වා. ඉතින් අපි ඒකට ගිහින් හොඳට කෑවා. කෑමත් හොඳට තිබුණා. ඒක නිසා අපි හොඳට කෑවා බඩ පිරෙන්න. මාර බඩගින්න හිටියේ ඇත්තටම. ඇවිදලා ඉතින් කාලිවර වෙලා අපි එහෙනම් අපේ හොටෙල් එකට යමු කියලා කිව්වා. මොකද අපි ගොඩක් ටයර්ඩ් වෙලා හිටියේ. පැය ගානක උදේ ගියපු ගමන රෑ තමයි අන්තිමේට ගෙදර ආවේ. ඊට පස්සේ අපි ඇවිත් හොඳට නිදාගෙන ඊළඟ දවසේ උදේ නැගිටිනකොට මෙන්න මේ වීව් එක තමයි අපිට පෙවුනේ. ආපහු හිම වැටෙනවා. ඒක මේ ස්ලෝලි වැටෙන මේ හිමක් නෙවෙයි ඇත්තටම. හරිම හයියෙන් වහිනවා වගේ වලට පේනවා ඇති. හරිම ලස්සනයි අනේ. ඉතින් මට මාර ආසයි තුනා අපි පොඩ්ඩක් එළියට යමු කියලා.
විදලෙමු ඉතින් අදත් අපිට ටෂ්කෙන්ඩ් වල තැන් දෙක තුනක් බලන්න තියෙනවා. දෙක තුනක් කියන්නේ ඇත්තටම එක තැනක් අපි හෙව්ව තැනක්. ඒකට යන්න ඕන නිසා අපි ඉතින් එළියට බැස්සා. ඒකට යන්න මේ හිම වැටෙන වෙලාව අපේ පුතා නම් කැමති වුණේ නැහැ යන්න. ඒ වුණාට අපි එක්කන් යන්න ඕනේ කියලා හිතලා අපි එළියට බැස්සා. ඉතින් මම ඉතින් පොඩ්ඩක් ස්නෝෆෝල් වලට වැඩිපුර කැමති නිසා මේක අත්විඳින්න මාර ආසයි. පුතාට කියලා ඉතින් වීඩියෝස් ටිකකුත් ගත්තා. වෙනවනේ හරිම ලස්සනයි මේ හිම වැටෙනකොට. ඒ වුණාට ඉතින් ටිකක් වෙලා යනකොට අත් එහෙම ෆ්‍රීස් වෙනවා. දැනෙන්නේ නැතුව යනවා. ෆෝන් එකක්වත් අල්ලගන්න බැරි තරම් සීතලයි. ඊට පස්සේ අපි ඉතින් පොඩි ෆන් එකක් එළිය අරගෙන හිමත් එක්ක අපි මේ ඊළඟට යන්න හදන්නේ. එහි තියෙනවා සෝල් මූන් කියලා තැනක් ටෂ්කෙන්ඩ් වල ටවුන් එකක්. ඒ සෝල් මූන් කියන තැනට තමයි අපි මේ යන්න පිටත් උනේ. ඔයාලට පේනවා ඇති මේ එළිය කට්ටිය වැඩ කරනවා. ඒක ලාවට තමයි පේන්නේ කන්නඩියේ නිකන් මිදුම වැදලා වගේ. ඒ කරන්නේ යාළගේ පැලවල වැටලා තියෙන හිම පොඩි රේඛයක් වගේ එකකින් අයින් කරනවා. මොකද මං හිතන්නේ හිම වැටිලා ගොඩක් කල් තියෙනකොට ඒ පැල සේරම මැරෙනවා. ඒ නිසා ඒවා ක්ලීන් කරනවා. මන් දන්නේ මේ සීතලේ මේ මිනිස්සු කොහොම මේ දේවල් කරනවද කියලා. ඒ උනාට යාලා මේ දේවල් රැක ගන්න ගවර්න්මන්ට් එකෙන්ම වෙන්නේ නැති ලොකු පඩියක් දීලාද පොඩි පඩියක් දීලාද කියන්න දන්නේ නැහැ. ඒ උනාට යාලා මාර විදියට මහන්සි වෙනවා මේ දේවල් රැක ගන්න. මේක තමයි මේ සෝල් මූන් කියන තැන. ඉතින් අපි මෙතෙන්ට ආවා. ඒ වෙලේ හෙවි ස්නෝෆෝල් එකක් තිබ්බා. ඒ කියන්නේ මූණට දරා ගන්න බැරි තරම් ස්නෝ වැටෙනවා. එතන හරියටම ස්ලිපරි ඒ උනාට. ඒ කියන්නේ ඇවිදින්න බෑ. මාර විදිහට ලෙස්සනවා. ගොඩ කට්ටිය ඇවිල්ලා ගිහිල්ලා වෙන්නේ නැති. මේකේ මෙතන තියෙන ඔක්කොම කොරියන් රෙස්ටොරන්ට්ස් බඩු ගන්න තැන් ඒවා තියෙන්නේ. ගොඩක් ෂොප්ස් වහලා තිබුණේ අපි යන වෙලාවේ. අපි ඉතින් ඒකින්ද මුකුත් ගන්න කන්න කොරියන් කෑම වලට වැඩි අපේ හස්බන්ඩ් කැමති නෑ. ඒක නිසා ඉතින් අපි එච්චර මේවා කරේ නෑ. අපි එතනත් ෆොටෝස් ටිකක් අරගෙන මේ ගාලා ආය රෙස්ටොරන්ට් එකට ඇවිල්ලා චීස් කේක් කෑල්ලක් කාලා කොෆි එකක් බීලා ඉතින් රූම් එකට ගියා. ඊට පස්සේ අපිට මට පොඩි බඩු වගේක් ගන්න ඕන තිබ්බා. අරගෙන එන්න ඩුබායි වලට. මොකද අපි ඊළඟ දවසේ back to Dubai. ඒ නිසා අපි දෙන්න එහෙමම පුතාව රූම් එකට දාලා අපව shopping කරන්න ගියා. මොකද මොන හරි අරගෙන යන්න මට පොඩි බිස්කට් ජාති වගේක් එහෙම හම්බුණා. මට පොඩි කෙනාට අරගෙන යන්න අපේ පොඩි පුතාට. ඒ යනකොට මෙන්න මේ view එක තමයි තිබුණේ. හරිම ලස්සනයි. මට නිකන් ඉංග්‍රීසි මූවි එකක්ම ඇවිල්ලා පෙවුණා. මේ view එක දැක්කහම නිකන් මම මූවි එකක් ඇතුලේ ජීවත් වෙනවා වගේ හැඟීමක් මට දැනුනේ. තරම් ලස්සනයි සීතල වුණාට. ඒ S2 පිනවන ඒ දර්ශන දැක්කහම අපිට දැනෙන හැඟීම කියලා නිම කරන්න බෑ. මාරම ලස්සනයි. ඉතින් ඒ වීඩියෝස් ටිකකුත් අරගෙන අපි සුපර් මාකට් එකෙන් බඩු ටිකක් අරගෙන ගියා. මේ යන ගමන් ඉතින් මට අපි දෙන්නගේ නම ලියන්න හිමේ ආසාවක් ආවා. ඉතින් අපි දෙන්න අපේ ඉතින් හස්බන්ඩ්ුත් ඉතින් මගේ මේ පොඩි ළමා වැඩවලට ඉතින් හෙල්ප් එකක් දෙනවා. එතෙන්ටලා එයා බලාගෙන ඉන්නවා මම මොනවද ලියන්නේ කියලා. hina වෙවි. ඉතින් අපි දෙන්නගේ නමත් ලියලා මං ඉතින් පොඩි සතුටක් ලැබුවා. ඉතින් ඊළඟ දවසේ උදේම නැගිට්ටා. අපිට අද ෆ්ලයිට් එක තියෙන අපි ඩුබායි වලට යනවා. ඉතින් උදේ නැගිට්ටාම හිමෙන් වැහිලා තිබ්බේ වාහනේ හිම. ඒ කියන්නේ ඊයේ රාත් ගොඩාක් හිම වැටිලා තියෙනවා. ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් වලට ගියා. මොකද අපිට චෙක් අවුට් ටයිම් එක 12 තිබ්බේ අපි එතන යන්න ඕනේ. උනට අපි ඉල්ලගත්තා අපිට තව පැයක් වැඩිපුර දෙන්න කියලා. මොකද අපි ෆ්ලයිට් එක තිබ්බේ හවස. ඒ ඉන්නකොට අපිට ඉතින් මැසේජ් එකක් ආවා ඔන්න ෆ්ලයිට් එක ඩිලේ කියලා ආපහු පැයක්. ඊට පස්සේ ඉතින් අපි කරේ අපේ බෑගේජස් ඔක්කොම ලෑස්ති කරලා අපි ලොබි එකෙන් තියලා ලොබි එකටලා පැය දෙකක් විතර ඉඳලා අපි එයාපෝට් එකට ගියේ. මොකද නැත්නම් අපිට එයාපෝට් එකේ ගොඩක් වෙලා ඉන්න වෙන නිසා. ඔහොම තමයි ඉතින් අපේ උස්බෙකිස්තාන් වල දවස් 4-5ක් ගෙවුනේ. හරිම ලස්සනයි. හොඳ රටක්. අනිවාර්යෙන් ඩුබායි ඉන්න අය ලංකාවේ අය travel කරනවා නම් කැමති නම් අනිවාර්යෙන් travel කරන්න හොඳ රටක්. හරිම ලස්සනයි. enjoy කරන්න පුළුවන්. කෑම බීම වලත් ප්‍රශ්නයක් නෑ. ඔයාලට ඕන දෙයක් කන්න බොන්න පුළුවන්. ඉතින් ඉන්දියන් රෙස්ටොරන්ට් එහෙම ඉන්දියන් කෑම වලට කැමති කට්ටියට යන්න පුළුවන්. ඉතින් අපි මේ on the way to airport ඩුබායි බලා එන්න දුකයි. ඒ වුණාට ඉතින් සීතලෙත් හැමදාම ඉන්න බෑ. උපරිම දවස් 4-5ක් ඉන්න පුළුවන්. ඊට පස්සේ ඉන්න අමාරුයි.
ඒක නිසා ඉතින් එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ආයෙත් කොහේ හරි ට්‍රැවල් කරනකොට අනිවාර්යෙන්ම. දැන් අපි මේ එයාපෝට් එකට ලං වෙලා ඉන්නේ. එයාපෝට් එකේ ඉච්චර ලොකු එයාපෝට් එකක් නෙමෙයි මේක. පොඩි එයාපෝට් එකක්. ඒක නිසා අපිට එහෙම ගොඩාක් ඇවිදින්න එහෙම උනේ නැහැ. අනික මේකේ එයාපෝට් ස්ටාෆ් එහෙම ඉන්න කට්ටිය ඉමිග්‍රේෂන් ඉන්න කට්ටියම හරිම හොඳයි. හරිම සුහදශීලී මිනිස්සු. ඒක නිසා හැබැයි ගොඩක් අයට ඉංග්‍රීසි ටිකක් අමාරුයි මෙහි. ඒලා කතා කරන දි ටිකක් තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඉංග්‍රීසි කතා කරන්නේ නැතිම තරම්. ඉතින් ඒක නිසා ඉතින් පොඩ්ඩක් එයාලව ඇඩ්ජස්ට් කරගන්න වෙනවා අපිට හෙට ගියාම. එයාලා තේරුම් කරලා දෙන්න ටිකක් අමාරු නිසා. ඉතින් අපි මේ ලොන්ජ් එකට ආවා. ඉතින් අපිට තව පැයක් දෙකක් තිබ්බ නිසා අපි ඉතින් සාමාන්‍ය පැය 3කට කලින් ඉන්න බෑ එයාපෝට් එකේ. ඒක හින්දා. ඉතින් ඔහොම ඉඳලා ඔන්න අපි දැන් ෆ්ලයිට් එකට ෆයිනලි යනවා. ඉතින් එහෙනම් ඉතින් හැමෝටම ආදරෙයි. තවත් ලස්සන වීඩියෝ එකක් ඉක්මනින්ම අරගෙන එන්නම්. වීඩියෝස් කරපුවා තියෙනවා. මට වොයිස් ඕවර් කරන්න ටයිම් එකක් නැතුව තමයි ඉන්නේ. අපි ගියපු ටුවර්ස් 2-3කම අපේ පුතාන්ට ඉතින් මේ පාර ලොකු ෆන් එකක් ගත්තා. ඇත්තටම එයාගේ ස්කූල් නිවාඩුවේ. එයාට යන්න ඕන කී හිටපු ගමනක් තමයි ඉතින් අපි මේ ගියේ. ඉතින් සතුටුයි මාසෙකට 2කට 3කට සැරයක් හරි මේ වගේ කොහේ හරි ට්‍රැවල් කරලා සතුටු වෙන්න තමන්ගේ පවුලත් එක්ක හැමෝටම ඒ ආසාවල් ඉෂ්ට වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ආදරෙයි. හැමදාම මාත් එක්ක මේ විදියට එකතු වෙලා ඉන්න බොහොම ස්තුතියි.